Good morning. අද මේ මගේ second day එක vacation එකේ. ඔයගොල්ලෝ කලින් මගේ වීඩියෝ එක බැලුවේ නැත්නම් අනිවාර්යෙන් ඒකත් ගිහින් බලලා එන්න. මම මේ දැන් උදේම නැගිටලා ඉතින් ටී එකක් හදාගත්තා. මම එදා ටිකක් උදේ නැගිට්ටා. මේ මොකද ලස්සන view එකක් තිබ්බා අපේ room එකට. ඉතින් මම ටී එකත් හදාගෙන චුට්ටක් එළියේ ඉඳන් මගේ ටී එක enjoy කරා. සඳ නොබිදී ළඟ පාත හිඳ තනි රකිමි තුන් යාමයේ නිදි වරමේ නුඹ හා නීල නෙතුමානේ සිනා පෑලවන් කඳුළු බිඳු දැසේ පුරාරු ඇඳන් ඊන හිත දවනා මගේ ළඟ ආදරේ සොයනා එදා උන්නෑද නුඹ කියනා හිතවන්තේ ඒද මග බලනා නමුදු කිසිදාක යලි නොයනා තනියට ආකහේ ඇදෙනා එම්වන්තේ අපි ඊට පස්සේ පල්ලහැට ආවා බ්‍රෙක්ෆාස්ට් ගන්න කලින් පොඩක් බීච් එකට. අපිට මොකද ඊයේ රෑ මේ ගොඩක් රෑ වුණ නිසා අපිට බීච් එක පැත්තට එන්න බැරි වුණානේ. ඒක නිසා අපි ආවා උදේ බීච් එකට. චේතනා මෝදුවන ලෝචනා ස්වප්න මත මානරිරෝ මෝරනා යවනා ප්‍රේමයට කාරණා රාගමන රහසේම පාවී ගියා සේයාවුනා හේරුරටා සිත් මහසේ ආශාමවා දෙවුලියේ මන බන්ධනා පෙම් කවයි රස කැන්දනා ඉසිහෝකමාන නන්දනා සඳතියේ ඉගිවත්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශගිරී වන්දනා අපි බීච් එකට වෙලා ඉඳලා බ්‍රෙක්ෆාස්ට් ගන්න යද්දි චුටි රණ්ඩුවකුත් වුණා. ඒ රණ්ඩුවත් බලලා අපි ගියා හොටෙල් එකට. ඒත් අපි යද්දි බ්‍රෙක්ෆාස්ට් තාම රෙඩි නැහැ කියපු නිසා අපිට පොඩ්ඩක් ලොබි ඒරියා එකට වෙලා ඉන්න වුණා. අපි ඊට පස්සේ හොම ඉඳලා 10:45 වගේ වෙද්දි අපිට බුෆේ එක ඕපන් වුණා. ඊට පස්සේ අපි ගිහිල්ලා ඉතින් බ්‍රෙක්ෆාස්ට් එක ගත්තා. පස්සේ අපි බ්‍රෙක්ෆාස්ට් අරන් ඉවර වෙලා පූල් එකට යන්න තමයි ලෑස්ති වුණේ. මායි අම්මයි විතරයි පූල් එකට ආවේ. මොකද තාත්තා ගියා ඔයිල් ට්‍රීට්මන්ට් එකට. ඉතින් තාත්තා ඒක කරනකම් මායි අම්මයි ආව පූල් එකට. I'll take your hand and pull it closer to mine. Thought love was dead, but now you're changing my mind. My heart's a stereo, beats for your soul. පූල් එකේ ඉඳන් ඇවිල්ලා වොෂ් එකක් දාගත්තා. අපිට චෙක් අවුට් ටයිම් එක තියෙන්නේ 12 වල චෙක් අවුට් වෙලා අපි නෙක්ස්ට් ස්ටොප් එකේ තියෙන බේරුවල වේරුවලට යනවා. මේ හොටෙල් එක ගැන කිව්වොත් මේක ටෙම්පල් ට්‍රී රිසෝට් ඉඳුරුව.
මාර හැමෙන් හම්බුන හොටෙල් එකක්. හැබැයි මරු ගොඩාක් ෆෙස්ටිවල් වල අන්තිමට අපි මෙතනට ආවේ. මෙච්චර දෙයක් එක්ස්පෙක්ට් කරේ නෑ. හැබැයි මෙතන හොඳයි ප්ලේස් එකත් හරිම calm, staff එකත් මාර friendly. We had a great time here. vlog එක දිගටම බලන්න ඉන්න. තව ගොඩක් දේවල් තියෙනවා. ඊළඟ ස්ටොප් එක හම්බෙමු. අපි රූම් එකට ඇවිල්ලා වොෂ් එක දාගත්තට ඒ වෙලාවේ තාත්තා ඇවිල්ලා හිටියේ නැහැ. ඉතින් උණුවෙන් ටී එකක් බොන ගමන් පොඩක් අම්මා එක්ක කතා කර හිටියා. විට සිත කොළවුනේද මෙතරම් ඒ දැනුම හැඟුම නොදනිම් සඳරේනු ගලන සඳරේක සිහිනයට මගේ පාලු හිතට මනමාල කතා කිය අපි හොටෙල් එකෙන් චෙක් අවුට් වුණා. චෙක් අවුට් වෙලා අපි කෙලින්ම ආව ලන්ච් ගන්න. ඒ වෙලාවේ නම් හැබැයි 12:30 වගේ. මොකද පීට්සා කන්න ක්‍රේවිං එකක් තිබ්බා. ඒක නිසා අපි ආවා ඩොමිනෝස් එකට අලුත්ගම. අපි ලන්ච් එක අරගෙන ඉවර වෙලා අපි ආවා කෙලින්ම හොටෙල් එකට. සිනමන් බේ එකේ තමයි අද අපි නයිට් එක ඉන්නේ. අපිට ගිය ගම වෙල්කම් ඩ්‍රින්ක් එකකුත් හම්බුණා. අපිට චුටි වෙලාවක් ඉන්න වුණා චෙක් ඉන් වෙන්න. එදා පොඩ්ඩක් ක්‍රවුඩඩ්. ඉතින් අපි පොඩ්ඩක් හිටියා අපේ ටයිම් එක එනකම්. This scene feels like what I once saw on a screen. I search for a boy on the screen. I've never seen someone lit from within. I'll take your hand and pull it closer to mine. Thought love was dead, but now you're changing my mind. My heart's a stereo, beats for your soul, it's in blue. කොහොමද අපිට ටික වෙලාවක් නෙවෙයි ගොඩ වෙලාවක් ඉන්න වුණා. අපිට 3 o'clock වගේ එනකන් ඉන්න වුණා චෙක් ඉන් වෙන්න. උගලන්ට පේන ඇති මාර සෙනගක් හිටියේදා. කොහොම හරි ඉතින් අපි චෙක් ඉන් වෙලා අපි අන්තිමට රූම් එකට ආවා. ඒ හොටෙල් එක ළඟ මගේ යාළුවෙක් ඉඳලා මං කෙලින්ම ගියා එයාලා ගෙදර. රූම් එකට ආවට පස්සේ එහෙනම් මුකුත් වීඩියෝ කරේ නැහැ. මං ආයේ හොටෙල් එකට එද්දි කොහොම හරි 6 විතර වුණා. ඉතින් මයික් මට ලෑස්ති වෙලා ඩිනර් එකට යන්න තමයි හදන්නේ. එදා මම හිතන්නේ සන්ඩේ ඒක නිසා වෙන්නේ නැති ඩිනර් බුෆේ එක හොඳට තිබ්බා. වෙරයිටිස් ගොඩාක් තිබ්බා. ඉතින් පොඩි අවුලකට තිබ්බේ. ඉතින් ක්‍රවුඩ් එක තමයි ලොකු ක්‍රවුඩ් එකක් හිටියා එදා. ඒක නිසා ලොකු එහෙම කාම් වයිබ් එකක් නම් තිබ්බේ නැහැ ඇත්තටම හොටෙල් එකේ. ඒ වුණාට කෑම නම් ඉතින් හොඳයි. ඩිනර් නම් ඉවර වෙද්දී හොටෙල් එකෙන් පොඩි ඉවෙන්ට් එකක් ලෑස්ති කරලා තිබ්බා. ඩාන්සින් ගෲප් එකක් ඇවිල්ලා පොඩි වැඩ කෑලි ටිකක් දැම්මා එතන.
ඕක බල ඉද්දි මගේ යාළුවෙකුත් ආවා බලන්න. ඒ ඉවෙන්ට් එක ඉවර වෙලා නිව් ඉයර් එක නිසා වෙන්න ඇති බෑන්ඩ් එකක් ඇවිල්ලා මං හිතන්නේ රෑ වෙනකම් ප්ලේ කළා. අපි නම් හිටියේ නෑ හැබැයි අපි ගියා. පස්සේ ඩිනර් අරගෙන ඇවිල්ලා මට එදා ගොඩක් මහන්සියෙන් හිටියේ කරපු වැඩකුත් නෑ හැබැයි මහන්සි. ඒක නිසා මම නිදාගන්න තමයි ලෑස්ති වුණේ. හොඳ නින්දක් දාලා නැගිට්ටා 8 විතර වෙද්දි නැගිට්ටා. නැගිටලා මම වොෂ් එකක් දාලා පොඩ්ඩක් මේ බල්කනි එකට ආව පොඩ්ඩක් බලන් ඉන්න. මේ මුහුදේ සද්ද තමයි ඇහෙන්නේ. මාට ලස්සන වීව් එකක් තියෙනවා එතනට. ඇත්තටම ලස්සනයි. ඊට පස්සේ අපි ආවා බ්‍රෙක්ෆාස්ට් ගන්න. ඔයගලන්ට පේනවා ඇති එදාත් මාරම ක්‍රවුඩඩ්. හැබැයි ඩිනර් බුෆේ එක වගේම තමයි බ්‍රෙක්ෆාස්ට් එකටත් හොඳට තිබ්බ බුෆේ එක. වැරයිටිස් ගොඩාක් තිබ්බා. අපේ අම්මා තින්දලා ඉඳලා මොකක්ද එකක් කැවුවා මට නම් සෙට් වුණේ නැහැ ඒකේ රස. මම සාමාන්‍යයෙන් කැමති මේ ක්‍රොසන්ට්ස් ඒ වගේ දේවල් කන්න. ඒක නිසායි මම තියෙන හැම වර්ගයක්ම ක්‍රොසන්ට්ස් ගත්තා. කෑමත් රසයි ගොඩාක්. පස්සේ අපි ආවා ආයමත් බීච් එකට. බීච් එකෙත් හිටියා පොඩ්ඩක් හැබැයි කට්ටිය. ඇත්තටම අපි ප්ලෑන් කරන් හිටියේ අද නයිට් එකත් ඉන්න එළියේ. අපි ඔක්කොම බුක් කරලා තිබ්බේ. චූටි වැඩක් වැටලා අපිට ගෙදර එන්න වුණා. ඉතින් මම හිතන් හිටියේ ඒකත් ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න. අපිට චෙක් අවුට් ටයිම් එක තිබ්බේ 12 වුණාට අපි 10:30 වගේ චෙක් අවුට් වුණා. මොකද තාත්තගේ යාළුවෙක් අපිට ලන්ච් වලට ඉන්වයිට් කරලා තිබ්බ නිසා. ඉතින් අදට vlog එක මෙතනින් ඉවර වෙනවා. ඔයගොල්ලෝ enjoy කරන්න ඇති කියලා හිතනවා. vlog එක බලුවා නම් thank you so much. ඔයගොල්ලන්ට දැනුණ දෙයක් හිතුණ දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. channel එකට කැමති නම් subscribe කරන්න. ඉතින් ආයෙත් ලස්සන vlog එකකින් හම්බෙමු. bye.